තුල ඔබතුමාට පෞද්ගලික වාදනය කරන පිරිසක් ඉන්නවා මේ පුරවරේ. ඔබතුමාගේ ප්‍රාන්තය මේක. අපේ වචනෙන් කිව්වොත් මෙතුමාගේ වැයික්කිය මේක. හරි? ඒකයි ඔබතුමාට චූට්ටක් ආරාධනා කරලා පොඩි වචනයක් කතා කරන්න. කොහොම ආදරෙන් ආරාධනා කරන චූට්ටක් අපිත් එක්ක එක්කාසු වෙලා රංග මන්ත්‍රීතුමා චූට්ටක් අපේ අමාත්‍යතුමාව එක්කන් එන්න වචන දෙකක් කතා කරන්න. මේ සුන්දර පුරවරය තුල මේ පුරවරයට අභිමානයක් එක්කාසු කරපු සරලකම අපේකම අඳුරන මනුස්සකමත් එක්ක පාර්ලිමේන්තුව ජයගත්ත අපේ ආදරණීය අමාත්‍යතුමාට ලස්සන අප්පුඩියක් ගහමුද යාළුවෝ. හැමෝම මේ පුරවරයට අභිමානයක් අරන් ආවා. ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. අප්පුඩියක් ගහනවද ලෝභ නැතුව හැමෝම සුදි බොහොම ස්තුතියි. ඉතින් එක්සත් අවමංගල සමිතිය සංවිධානය කරන මේ ප්‍රසංගය සර්ව ප්‍රකාරින්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සමුනාන්සලා මෙතන ඇවිල්ලා ඉන්නේ අපි කතා අහන්න නෙමෙයි, සින්දුවක් අහලා ලස්සනට විනෝද වෙලා යන්න මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද මෙතන අපි සම්බන්ධ වුණා බොහොම කැමැත්තෙන්. අපේ ගම් ප්‍රදේශයේ කිව්වා වගේ අපේ වැයිකිය. ඉතින් ඒ නිසා එළිවෙනතුරු ඊ타ත්ම සාමකාමීව මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න විශේෂයෙන්ම තරුණ ප්‍රජාවෙන් අපි ඉල්ලා සිටිනවා අවශ්‍ය සහයෝගය මනනදාර සමිතියට ලබා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබට මෙම කටයුත්ත ඊ타ත්ම ඉහළම දායකත්වයක් සහිතව හොඳින් කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරමින් සුභාසින්සන එකතු කරමින් මාන්නිකට වෙනවා. අපේ දනු පුතාට බොහොමත්ම ස්තුතියි. සෝදී ඔබතුමාගේ වචනා වචනය මෙතන ස්පර්ශ කරාට ලස්සන අප්පුඩියක් ගහමු යාළුවෝ හැමෝම. මේක තමයි ජීවිතේ අපි හොයන වත්කමත් එක්කලා අපි යන ගමන තුල සරල ජීවිතය තුල අපි හොයපු ආදරණීය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ස්තුති පුද කරන බොහොම ආදරෙන්. එහෙනම් අපි යන්න හදනවා ඒ ආධුනික ගීමේ සිය පැත්තට. සුන්දරාම ආවද? සතුටින් ඉන්න. එහෙනම් අපි යනවා වැඩි ඉස්සරහට. පහලත් එක්කලා ආදරෙන් අත්වල බැඳ ගන්න ගම. එහෙනම් මෙන්න සුන්දර ගීතයත් එක්ක අත්වල බැඳ ගන්න කලාව තුල ඔන්න